iPanel sheet වලින් සිවිලින් විතරක් නෙමෙයි මේ වගේ ලස්සන බුදුපහන් කණුවක් හදන්න පුළුවන් කියලා දන්නවද? හායි කොහොමද යාළුවනේ? ඔන්න අදත් අපි ඔයාලට අරන් ආවා අලුත්ම අයිටම් එකක් හදන්න කොහොමද කියලා. ඇත්තටම අද අපි හදන්න යන්නේ ඔයාගේ ගෙදරට ලස්සනට තියන්න පුළුවන් ඉන්ටීරියර් ඩිසයින් එකක්. ඇත්තටම මට උවමනා වෙලා තිබ්බා බුදු පිළිම තියන්න පහන් කණුවක් හදන්න. කඩේ නම් මේ වගේ එකක් ගන්න ගිහම රුපියල් 10-15000ක් විතර වගේ වෙනවා. ඇත්තටම මං ගෙදර දිවිච්ච බොක්ස් බාර් වගේක් තිබ්බා. තව යකඩ බඩු කඩේ බොක්ස් බාර් වගේක් ගත්තා. ඒ ටිකත් අරගෙන ආවිල්ලා ඔන්න මම හදන්න යනවා බුදු පිළිම කනුව. මේ තියෙන කනුව ස්ට්‍රක්චර් එක මම හදාගත්ත බොක්ස් බාර් වලින් පාස්සලා. ඒක නම් මම වීඩියෝ එකක් ගත්තේ නැහැ වගේ පේන්නේ නැති. ඔයාලට එතකොට මේ වගේ එකක් හදාගන්න පුළුවන් 2x2 වලින්. ඒ කියන්නේ දෙකේ ලී වලින්. ඔයාලට මේ වගේ එකක් හදාගන්න පුළුවන්. ඒ වගේ එකක් හදාගෙන මෙන්න මේ වගේ iPanel sheet තියෙනවා. මේ තියෙන iPanel sheet වලින් ලස්සනට කවර් කරලා හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ iPanel sheet වලින් කවර් කරලා හදාගන්නේ කොහොමද කියලා බුදු පිළිම තියලා කනවා. මට මේකට උමනා වෙනවා ඩ්‍රිල් එක. ඊට පස්සේ තියෙනවා pop privet ගන්න එක, paper cutter එක, tape එක සහ මුළු මට්ටම. එහෙනම් අපි බලමු iPanel sheet වලින් කවර් කරලා කොහොමද බුදු පිළිම තියන්න පහන් කණුවක් හදන්නේ කොහොමද?